හෙලෝ ගයිස් වෙල්කම් කියලා පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඔන්න ඉතින් අද මම ඔයාලට ගෙනාවේ කොහොමද ඔයාලට ඔයාගේම කියලා Gmail account එකක් හදාගන්න කියලා. මම වැඩි කතා කරන්න ඕනේ අපි යම් වීඩියෝ එකට. වීඩියෝ යනවානේ තව දෙයක් මතක ගන්න තියෙනවා. ඒ තමයි ඔයා තාමත් SL කෙනෙකුට ටෙක්නික් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඊට එහාවතින් bell icon එකත් all දාලා තියාගන්න. එහෙනම් දාමුකෝ දැම්ම වීඩියෝ එකට like එක. වැඩි කතා කරගෙන ඉන්න ඕනේ. අපි යමු අද ගෙනාව වීඩියෝ එක බලන්න. ඉතින් ඔයාලා ඉස්සල්ලාම කරන්න ඕනේ ඔයාලගේ Google app එක ඕපන් කරගන්න එක. Google app එක ඕපන් කරලාට පස්සේ ඔයාලා දැන් සර්ච් කරගන්න ඕනේ create Gmail account කියලා. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙතන එන්න පළවෙනි වෙබ්සයිට් එකට යන්න ඕනේ. ඉතින් ඔයාලා මේ වෙබ්සයිට් එක හොයාගන්න බැරි නම් මම වෙබ්සයිට් එකේ link එක පහළ description එකෙන් දාලා තියන්නම්. ඉතින් ඊට පස්සේ ඔයාලා ටිකක් පල්ලෙහාට යන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා පේන නැති මෙතන තියෙනවා create an account කියලා. අන්න ඒක ඔයාලා ටච් කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාට Gmail account එකක් තියෙනවනේ ඔයාලා මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. ඉතින් බය වෙන්න එපා. ඔයාලා Gmail account එක නැත්තම් මං කියලා දෙනවාකෝ දැන් කොහොමද ඒක හදාන්නේ කියලා. ඉතින් ඔයාලා මෙතන search කරන තැන search කරන්න ඕනේ create Gmail account කියලා. දැන් create Gmail කියලා දෙමුවත් ඇති. create දුන්නාම දැන් create Gmail account කියලා අන්න ඒක ඔබන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ටිකක් කළා යද්දි ඔයාලව මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට ලෝඩ් වෙයි චුට්ටක් ඉන්න. ඉතින් ඊට පස්සේ ඔයාලා පේන ඇති step 1 choose Google account type කියලා. ඉතින් ඔයාලා දෙන්න ඕනේ for myself කියන එක. ඉතින් ඊට පස්සේ ඔයාලා ගන්න ඕනේ මෙන්න මෙතන තියෙන add account to device කියන එක දෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ටිකක් කළා යද්දි මෙන්න මේ විදිහට ලෝඩ් වෙයි. ඉතින් ඔයාලා account එකක් තිබ්බත් නැතත් මෙන්න මේ විදිහට තමයි ඔයාලා ලෝඩ් දෙන්නේ මේ. ඉතින් ඔයාලා ඊට පස්සේ කරන්න ඕනේ ඊට sign in වෙන කියලා තියෙනවා මෙතන. ඊට පස්සේ ඔයාලා මෙතන create account කියන එක දෙන්න ඕනේ. ඊපස්සේ මෙතන for my personality use කියන එක දෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙතන ඔයාගේ නම දෙන්න ඕනේ. ඉතින් මම මෙතන මගේ නම දෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ ඇයි මගේ නම මේකට දුන්නා. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙතන මේ තියෙන next කියන බටන් එක උඩ ටච් කරන එක. ඉතින් ඊට පස්සේ ටිකක් වෙලා යද්දි ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක ලෝඩ් වෙයි. ඉතින් මෙතන දෙන්න ඕනේ ඔයාගේ උපන්දිනේ. ඉතින් ඔයාලා මේ උපන්දිනේ අවුරුදු 18ට වැඩි උපන්දිනයක් දෙන්න. මම මෙතන අවුරුදු 18ට වැඩි උපන්දිනයක් දෙනවා. මම මේකට අවුරුද්දෙන් 2001 දවසේ මගේ උපන්දිනේ මාසේ එහෙම දානවා. ඉතින් ඊට පස්සේ ඔයාලා මේල් නම් එනෝනේ. මේල් නම් ෆේමල් දාන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට එයි. මෙතන ඔයාලා account දෙකක් පෙන්නයි. ඔයාලා කැමති එක select කරගන්න. නැත්නම් ඔයාලා මෙතන ඔයාලා කැමති එක මෙතන type කරගන්න පුළුවන්. මම මෙන්න මේ account එක මේ next දෙනවා එක ටික් එක දාගෙන. ඉතින් ඊට පස්සේ ඔයාලා password දෙන්න ඕනේ. දැන් මම password දෙනවා. ඉතින් ඔයාලා එතන next උනාට පස්සේ ඔයාලා මෙතනත් තියෙන next button එක ඔබන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙතන පල්ලෙහා තියෙන I agree කියන එක දෙන්න ඕනේ. පස්සේ ඔයාලා මෙන්න මේ වගේ load day ටිකක් වෙලා ඒ විතර තමයි Gmail account එකක් හරියටම ලේසියෙන් හදාගන්න. එහෙනම් අද වීඩියෝ එක ගන්න වීඩියෝ like එකක් දාලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අද රීලට හැමෝටම good bye.